ආයිබෝවන් අපි අද මේ යන්නේ A4 මාර්ගයේ දිගේ. ඉතින් අපි අද මේ යන්නේ මේ වනපෙත්වල තියෙන සුන්දරත්වය බලන්න. ඉතින් අපි මේ විදිහට ඉස්සරහට යමු. අද අපි මේ නැගෙනහිර පළාත ඉඳලා තමයි මේ ගමන පටන් ගත්තේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ වනපෙත්වල තියෙන සුන්දරත්වය. ඉතින් බලන්න මාර්ගයේ දෙපස තියෙන මහා රෝස ගස් ඒ වගේම තමයි අපි මේ රෝස කැලේ මැදින් දැන් මේ තන භූමියකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු. ගිහිල්ලා මේ වනාන්තරයේ සුන්දරත්වය බලමු. ඉතින් බලන්න අපි දැන් මේ ඉන්නේ හැඩෝය ගඟෙන් එගොඩ කොටසේ තමයි මේ දැන් ඇවිදගෙන යන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු මේ වනාන්තරයේ තියෙන සුන්දරත්වය. ඉතින් මේ බලන්න කටු ලැබවල් වලින් පිරුණු විදිහට තමයි මේ වනාන්තරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ ශුෂ්ක ප්‍රදේශයක් වීම. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද මේ වනාන්තරයේ තියෙන තවත් සුන්දර ස්ථාන කියලා. ඉතින් මේ විදිහට ගල් වලින් සැදිලා තියෙනවා මේ මාර්ගයේ දිගටම. ඉතින් අපි යන් ඉස්සරහට මහා රෝස ගස් තමයි මේ විදිහට මේ වනාන්තරයේ තියෙන්නේ. මේ වනාන්තරයේ බොහොමයක්ම ඖෂධ වලින් පිරලා තියෙන තැනක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් අපි යමු හිමීට ඉස්සරහට. මේ වනාන්තරයේ ඇතුලේ අපිට දකින්න පුළුවන් කුඩා මාර්ග තියෙනවා. ඒ මාර්ග තමයි අලි ඇත්තෝ ගමන් කිරීමට සාදාගත්ත මාර්ග කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉතින් අද යනවා. අපිට මඟ පෙන්නනවා අපේ හිතවත් මාමා කෙනෙක්. ඉතින් අපි මේ මාමත් එක්ක යමු ඉස්සරහට ගිහිල්ලා මේ කැලේ සුන්දරත්වය බලමු. මේ බලන්න මේ අලි ඇත්තෝ හුවමාරු වෙන ස්ථාන තමයි මේ තියෙන්නේ. මේ මහ වනයේ අයිති වෙන්නේ ඇත්තටම වන සතුන්ට. ඉතින් මේ දවස්වල නම් අලි ගම් වදිනවා කියලා තමයි කියන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ ඉන්න පිරිස. මේ පිරිස නිසා තමයි අලි ඇත්තු ගම් වදින්නේ. ඉතින් තන භූමි පොළවටම සමතලා කරන ගමන් කාලා දාන නිසා තමයි මේ අලි ඇත්තෝ ගම්මට එන්නේ කියලා තමයි බොහෝ මිනිසුන් කියන්නේ. ඉතින් අපි යමු තවත් මේ වනාන්තරයේ ඇතුලේ මේ සුන්දරත්වය බලමු. මේ විදිහට යමු අපි ඉස්සරහට. ඉතින් ඔයාලා මේ සුන්දරත්වය බලන්න. අදට අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම බුදු සරණයි.